මේ තියෙන්නේ පෙරේද දවල් මගේ ගෙදර කට්ටියට මගේ අතින් හැදුණු ආදරණීය ඒ වගේම රසවත් කෑම වේල. මම මේ මුලින්ම කරන්නේ ඉස්සෝ ටිකක් අරගෙන ඒ ටික සුද්ධ කරගන්න. මං ගත්ත ඉස්සෝ පෙට්ටිය දවස් දෙකකට උයන්න පුළුවන්. අන්න ඒ නිසා ඒකෙන් භාගයක් තමා අද මම උයන්න මේ විදිහට එළියට ගත්තේ. අපි ඉස්ස සුද්ධ කරනකොට මුලින්ම ඔළුව අයින් කරලා ඊට පස්සේ ඉස්සගේ මේ ඔළුව උඩින් තියෙන නූල අයින් කරගන්න ඕනේ. ඒ ටිකත් අයින් කරලා හොඳට පිරිසිදු කරලා ඉස්සක හදාගන්න අවශ්‍ය කරන කලමනාකරණ ටික තමයි මම මේ ලෑස්ති කරගන්නේ. මේ තියෙන මාළු මිරිස් කරලක් නම් නෙමෙයි. මෙහි තියෙන එක බෙල් පෙපර් වර්ගයක්. හැබැයි මේකේ පෙනුම මාළු මිරිස් එකක් වගේ. ඒ කරල මම මේ විදිහට කපාගෙන ඊට පස්සේ ලුණු ටිකත් හීනියට දිග අතට මේ විදිහට කපා ගත්තා. කපා ගන්න හැම එකම මේ විදිහට පිඟානක් අරගෙන පිඟානේ පැත්තකින් මන් තියා ගන්නවා. එතකොට අපිට ටක් ගාලා කෑම එක හදා ගන්න පුළුවන්. මම සාමාන්‍ය සයිස් තක්කාලි ගෙඩියකුත් දික් අතට ඒ විදිහට කපා ගත්තා. සුදු ලුණු ටික මුලින්ම පිහියෙන් තලාගෙන ඊට පස්සේ ටික මේ විදිහට පොඩිවට කපා ගත්තා. ඊට පස්සේ අම්මිරිස් කරල් 5-6ක් අරගෙන ඒකත් මම දෙකට කපා ගත්තා. ඊට පස්සේ මම මෙතන ඉඟුරු කෑල්ලකුත් තලලා දුණු කපා ගත්තා වගේම පොඩිවට කපා ගත්තා. ඒක තමයි මම ඔයාලට ඔය පෙන්නුවේ. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒකට කපාගත්ත ලුණු, සුදු ලුණු, ඉඟුරු, අම්මිරිස් මේ සේරම එකපාර තෙලට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකට මම රම්පේ කරපිංචා, කරදමුංගු, ඒ වගේම කුරුඳු පොතු සහ කරාමුණට කිහිපයකුත් එකතු කරගත්තා. එකතු කරගත්ත සියල්ල තෙලේ බාගට බෙදීගෙන එනකොට මම සුද්ධ කරලා තියාගත්ත ඉස්සු ටිකත් එකතු කරලා තෙලේ මේ විදිහට හොඳට කලවම් කරගත්තා. කලවම් කරගත්ත ඉස්සු ටික විනාඩි 2ක් විතර තියාගෙන ඊට පස්සේ ඒකට මම අවශ්‍ය කරන සැර අනුව කෑලි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු 3-5 කුඩු ටික, ඒ වගේම කහ කුඩු ස්වල්පයක් එකතු කරලා මේ විදිහට කලවම් කරගත්තා. මම මේ වෙලාවේ ලුණු එකතු කරන්න ගියේ නැහැ. මේ විදිහට හොඳට කලවම් කරලා ඊට පස්සේ තමයි මම ලුණු ප්‍රමාණය බලලා එකතු කරන්නේ. සානෝ ලුණුත් එකතු කරලා කලවම් කරගෙන ඊට පස්සේ කපාගෙන තියාගත්ත අපේ බෙල් පෙපර් ටික, ඒ වගේම තක්කාලි ටික එකතු කරගත්තා. ඉතින් ඔයාලට බෙල් පෙපර් වෙනුවට මෙතන මාළු මිරිස් තියෙනවා නම් එකතු කරගන්න. මාළු මිරිස් නැති නිසා තමයි මෙන්න මේ බෙල් පෙපර් එක මම මාළු මිරිස් වෙනුවට වෑංජන වලට එකතු කරගන්නේ. ඉස්සෝ එක ඒ විදිහට හදාගෙන ඒකත් එක්ක ගැලපෙන එළවලුවක් විදිහට මම අද උයන්න ගත්තේ ලීක්ස්. මේ ලීක්ස් ග්‍රෑම් 650ක් යුරෝ 1.95යි වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ලීක්ස් එක තියෙන්නේ. මේ ලීක්ස් එක අපි ලංකාවේ ගන්න ලීක්ස් වලට වඩා කොළවල තද ගතිය වැඩි. ඔන්න ඒ විදිහට තමයි මම ලීක් සුද්ධ කරගන්නේ. මුලින්ම කඳ මේ විදිහට දෙකට කපාගෙන ඊට පස්සේ මේ කොලාස් එහෙම තියෙනවා වැලි මඩ ඒවා හොඳට සුද්ධ කරගන්නවා එකින් එක. කොලෙන් කොලේ බලබලා තමයි ලීක් සුද්ධ කරනකොට සුද්ධ කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම වැලි මඩ අපේ වෑංජනයට එකතු වෙන්න පුළුවන්. මම අද ලීක්ස් එක මෙන්න මේ විදිහට හීනියට කපා ගන්නවා. මට හිතුණා ලීක්ස් ටිකක් වැඩිපුර උඹලකට එකතු කරලා ටෙම්පරාදුවක් විදිහට හදා ගන්න. එතකොට ඉස්සෝ එකත් එක්ක රසට කන්න පුළුවන්. මම කියන්නම් මම කොහොමද ලීක්ස් ටෙම්පරාදුව හදාගන්නේ කියලා. මම ලීක්ස් ටෙම්පරාදුව හදාගන්නකොට ගොඩාක් වෙලා ලිපේ තියාගෙන මලවගෙන ගන්නෙ නැහැ. ටිකක් අම්මුවට වගේ තමයි ලීක්ස් එක ගන්නෙ. ඒ හින්දා තමයි මම අර විදිහට හීනියටම ලීක්ස් එක කපා ගන්නෙ. මුලින්ම තෙල ටිකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පොඩිවට කපාගත්ත ලුණු, ඒ වගේම සුදු ලුණු, අමුමිරිස්, රම්පේ කරපිංචා එකතු කර ගන්නවා. එකතු කරගත්ත ලුණු ටික පොඩ්ඩක් පැත්තකට කරලා මම එතනට ආපහු එකතු කර ගන්නවා සූදුරු ටිකක් සහ අබ ටිකක්. සාමාන්‍යයෙන් අපි තෙල් එක ලිපේ තියාගත්ත ගමන්ම තමයි සූදුරු අබ එකතු කරන්නේ. හැබැයි මට ඒක අමතක වුණා. ඊට පස්සේ ඒ ටිකත් එකතු කරලා කලවම් කරගෙන මම උම්බලකඩ එකතු කරගත්තා, රම්පේ කරපිංචා එකතු කරගත්තා. ඒ ටික තෙලේ සාමාන්‍ය දුරට බැදීගෙන එනකොට කපාගත්ත අපේ ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් ටික එකතු කරලා ඒකට අවශ්‍ය කරන කෑලි මිරිස් කුඩු, ඒ වගේම ගම් මිරිස් කුඩු 3-5 කුඩු වලින් පොඩි ප්‍රමාණයක් සහ කහ පොඩි ප්‍රමාණයක් තමයි මම එකතු කරගන්නේ. අන්තිමටම කන රස අනුව ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන මදගින්දරේ විනාඩි 3-4ක් විතර උයා ගන්නවා. වතුර, පොල් කිරි මේ කිසිම දෙයක් එකතු කරන්නේ මේ තියෙන්නේ මම හදාගත්ත ලීක්ස් ටෙම්පරාදුව. මේක මාරම රසයි. ඔයාලත් කැමති නම් දවසක try කරලා බලන්න. ඉතින් මේ දෙක විතරක් මදි හින්දා මට අන්තිමටම හිතුණා පොඩි තක්කාලි සම්බෝලයක් හදන්න.
තක්කාලි සම්බෝලට මං හිතුවා පොඩි ටෝනහයකුත් එකතු කරගන්න. ලුණු ගෙඩියකින් භාගයක් අරගෙන මෙන්න මේ විදිහට පොඩිවට කපාගෙන පොඩි බෝල් එකකට එකතු කරගත්තා. තක්කාලි ගෙඩියකුත් පොඩිවට කොටු කපාගෙන ඒකත් බෝල් එකටම එකතු කරගත්තා. ටෝන කෑන් එකක් මේ විදිහට අරගෙන ඒකත් එකතු කරගෙන අමු මිරිස් කරල් 3-4ක් අරගෙන පොඩිවට කපා ගත්තා. ඒකත් අපේ තක්කාලි එකට එකතු කරගත්තා. ඊට පස්සේ රස අනුව ලුණු, ගම් මිරිස් කුඩු, ඒ වගේම කෑලි මිරිස් කුඩු ටිකක් තමයි මම එකතු කරගන්නේ. එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්නවා. ඔන්න ඔච්චරයි තක්කාලි සම්බෝලයට මම එකතු කරගත්තේ. දැන් ඉතින් තියෙන්නේ හදාගත්තේ කෑම එක උණු උණුවෙම රස බලන්න. ඉතින් බත් ටික බෙදාගෙන ඊට පස්සේ මම එකතු කරගන්නේ හදාගත්ත එක්ස් ටෙම්පරාදුවයි ඉස්සෝ තෙල් දාලයි මම හදාගත්තේ සම්බෝලේ. ඔන්න ඔහම තමා මගේ පවුලේ කට්ටියට මං ආදරෙන් ඒ වගේම සතුටින් රසට හදලා දුන්නේ කෑම වේල. එහෙනම් ගිහින් එන්නම් බයි.